නංගියේ මල්ලේ මම ඔයාලට කොළබෝරපු පරිකි කියන ලස්සන කතන්දරය අරගෙන ආවේ. ඉස්කෝලේ නැති නිසා සෙනසුරාදා පොඩිත්තා ටිකක් දවල් වෙලයි නැගිට්ටේ. අම්මා හදපු කිරිජෝක්කු බොනවම මට අද ඕනේ කොළබෝරපු පරිකි කීවා. ඒ මොනවද? අම්මා දන්නවා ඒවා රහට හදන්න. මට අද ඒවා ඕනෑමයි. පොඩිත්තා කීවා. ඇත්තටම මොනවද පුතේ? තාත්තත් ඇහුවා. අම්මා ඒවා හදන්න දන්නවා. ගෙදර හැමෝම ඒවා කන්න ආසයි. රෝමා බලු කුක්කා කිරියා පූසිත් කනවා. මම කොම කෑමක් හදලා නෑ. කිරි හොදි පොල් සම්මෝලයි ඉන්දියාප්පයි තියෙනවා. ඒවා කන්න. පර කල්පනාවේ සිටි අම්මයි තාත්තයි පොඩ්ඩාට කීවා. මට එපා. මට ඕනේ කොළබෝරපු බරිකි කියලා ඉඩහගේ පෙර සිරියාටත් කය ගහලා කනට කරලා රහසක් කීවා. ඉතින් සිරියත් අපට ඕනේ කොළබෝරපු බරිකි කියලා කෑ ගැසුවා. ඉතින් නංගියේ මල්ලියේ මේ සද්දෙට හතර වටේම පොඩි අය මතුවුණා. එකිනෙකාට රහස් කිව්වා. ඊට පස්සේ ඔක්කොම අපිට ඕනේ කොළබෝරපු බරිකි කියන්න වුණා. අහල පහල වැඩි හිටියෝ එතනට එකතු වුණා. ඒ කාටවත්ම බැරි වුණා මේ අමුතු ජාතියේ කෑම කියන්න. වැඩි හිටියෝ හැමෝම මහා කල්පනාවක හිටියේ. දන්නේම නැද්ද ඒ කෑම ජාතිය මොනවද කියලා? කොළබෝරපු බරිකි, බෝල කරපු කිරිබත්, ඉඹුල් කිරිබත් කියලා කවුරුත් හිනා වුණා. ඉතින් අම්මා හැමෝටම බෝල කරපු කිරිබත් හදලා දුන්නා. පොඩ්ඩ හැමෝම කොළබෝරපු බරිකි, බෝල කරපු කිරිබත්. ඒ කියන්නේ ඉඹුල් කිරිබත් රස කර කෑවා.